It's been a without you, my friend. And I tell you all about it, then I see you again. I needed you the most, 'cause I don't really know how to tell. Place where it's always gonna hurt. Carry on, and give me all the strength you need to carry on. නෑ මේ සින්දුව Carry on, give me. Macam begini. Atau tidak ada? Bangsa sini. Mau pergi ke macam? Mau darah di video bagaimana? Dekat dawsak kira. Bawa macam mana? Mungkin support ada deh. Kodi dia kerana dia itu macam. Macam dia support ini borun lagi. Borun lagi itu macam. Bawa macam. Hari itu mari dah sindu play kerana tu. I got you. Bawa boleh kan dan dekat mandan number itu dia. Macam baniwar macam support ada lagi mungkin. Ada barang masih. අවසාන මොහොතමගේ ඕරකය දැසමනේ පෙනෙවි රූපේ ඔබගේ මෙරි මෙරි මාගේ අම්මේ දැනෙයි ඔබේ සුව. Masina. Ware. Sudah bang bugiri anda tadi. Dan nanti bang, kulis ini lagi radar lagi ada gini. Gitu dikit gua malah tuh. Betul. Oke. Pada lagi sih masih ikut table pakai table ya? Apa? Gak tadi bang ya? Ayo gini mari. Ini. Mana tuh Mister? Memberi lagi posisi patunan. Iya kan? Wahinda වගේ නම අර බැලේ වංග තියෙන රෙදිරික් ගෙට ගන්නවා. හරිද? එන් පාත් දීපන් ඈ. හරි, ගිහින් වරෙන්කෝ. ඉතින් ගියපන් කියන්නේ විස්තර කියන්නේ ඉතින් ඔබ ඉන්න නෑ ඒක තමයි. ආපු වෙලාවේ දැන් එහෙම දුවනවා මිස. ඇයි බං මේ? අර කුඹුරේ මේ පැත්තට එනවා. ගෙදර කොට ගහලා තියෙන කුඹුරේ ගිහින් දානවා කියලා. එන් පාත් දීපන් ඈ. ටේකිට. මොකද්ද උඹ කරන වැඩේ තේරුම? ඇයි? උඹ මේ විතර වහලෙද්ද? කඩේ යන්නයි කුණුව දින්නයි. තාත්තනේ බං තාත්තා කියන්නේ මම නෝර පුළුවනේ. තාත්තට උන කොච්චර බලු වෙන්න එපා මචං. මූණටම කියපන් බෑ කියලා. එයාට උන්නකින් කරගන්න කියපන්. එහෙම කියලා හරියන්නේ නෑ බං. උඹ කියලා බලපන්කෝ අපේ තාත්තාත් ඔය ලයින් එකේ ආවා මචං. මම එක දවසයි කිව්වේ මට බෑ තාත්තට උන්නකින් කරගන්න එකයි ඇත්තේ කියලා. එදා ඉඳන් එයා මට වද දෙන්නේ ඉන්නේ. රාහුල් එහෙම නේද බං? හරි අයිද නෙමේ හරි යනවා. උඹ කියලා බලපන්කෝ මට බෑ තාත්තට උන්නන් කියලා කරගන්න එකයි ඇත්තේ. මට බෑ තාත්තට උන්නන් කියලා කරගන්න එකයි ඇත්තේ. ආයි කියපන් මට බෑ තාත්තට උන්නන් කියලා කරගන්න එකයි ඇත්තේ. කොන්ද කෙලින් කරන් කියපන් කොන්ද කෙලින් කරන් මට බෑ තාත්තට උන්නන් කියලා කරගන්න එකයි ඇත්තේ. අන්න මරු. තාම වැදගත්ද? අර කුණුරේ යංගන් දෙන්නේ කුණුරේ කියන්න. අන්න ඒක දර කිව්ව නේද? මට බෑ තාත්තට උන්නන් කියලා කරගන්න එකයි ඇත්තේ. මොකද්ද ඔබ කිව්වේ? මට බෑ තාත්තට ඕනනම් ගිහිල්ලා කරගන්න එකයි ඇත්තේ. මට ඇහුන්නේ ආයෙසරක් කියපන්. මට බෑ තාත්තට ඕනනම් ගිහිල්ලා
මම කිව්වා අංකල් මූට කුරුටි ගිහින් දාලා එන්න කියලා. අනේ පුතේ ඔය මොකද්ද කරගන්න යන විනාශ මම පැනලා මැරෙනවා තාත්තේ අනේ එකපාරට පැනලා මැරෙන්න තරම් උඹට සිද්ධ වෙච්ච වැරද්ද මොකද්ද මගේ කෙල්ල මාව දාලා ගියා තාත්තේ කෙල්ලකින්ද උඹ මේ මැරෙන්න යන්නේ අනේ පුතේ පණින්න නැගපා මම වදින්නම් අනේ මාන්සියෙන් හැදුවේ දැන් ඉතින් ඔවා කියලා තේරුමක් නෑ මම මැරෙන එකත් මැරෙනවා පැනලා මෙච්චර උස් කරන්න මම කොච්චර මහන්සි වුණාද අනේ පුතේ පණින්න නැගපා පොඩි කාලේ ඉඳලා කොච්චර ආදරෙන්ද බලාගත්තේ අනේ පුතේ පයින්න නැගපා මං මෙච්ච වහන්සිය කැපකිරීම දන්නවා නම් ඔබ මට ඕම දුකක් දෙන්නේ නැහැ ලෙඩක් වුණාම බේත් කරලා සාතු සප්පායම් කරලා එක දවසක් වතුර පොඩක් අඩු කරලා නැහැ තාත්තා මොකද කරන්නේ අනේ පුතේ දැම්ම පයින්න එපා හරි බෑනපන් අමාරුවෙන් සාතු සප්පායම් කරලා හදාගත්ත මල් බැල ටික උඹ වගේ කාලකන්ණියකින් ඒවා විනාශ වෙන්න දෙන්න පුළුවන් ඈ හැබැයි එකපාරයි ඈ උඹ පැනලා නොමරුණොත් උඹ මගෙන් මැරුම් කරනවා ඔව් බං ඒක තමයි බං නෑ බං ගෙදර ඉඳලා පිස්සු වෙලා දින්නේ කොටට තියාගන්න විදියක්වත් නැහැ නේ ඒකනේ මේ තීරේ කරමු අපින්ද චුරුපත කොටම් විඳවන්න උනානේ අසංගත ඉවර වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරලා පහනක් පත්තු කරන්න ඇවිත් පහන නෙවුණා කුසියරකින් ගී පෙට්ටිය අරන් එනවා ආය පහන ටිකක් පත්තු කරන්න ඔව් ඒක නම් ඊම තමයි ඉතින් කවද්ද බං හැදුනේ අපි කොච්චර ආදන්න ඇදුවද ඒක ඉතින් මේ මිනිස්සු හැදෙනවා නම් මැරෙන්න බැරිය බං නෑ බං මේ තාත්තා පහනක් ඉන්නවා මම පහන පත්තු කරලා දුන්නා Beruda. Ini apa kata Alda? කාමරේක හැටි අවුරුදු 18ක කරදර උස්මාත් වෙච්ච කොල්ලෙකුත් කාමරේක හැටි නෑ බං ඇඳිරි අයින් කරපු එක නෑ ලොකුද නෑ බං මේ තාත්තත් ඒක පොඩි ගමනක් යන්නේ ඔව් තාත්තා තින් නෑ අම්මේ ඔව් ඇහෙන්න තියන්න එපා නා කියලා දන්නවනම් කොහොමද ඇඳිරි නීතිය වෙලාවෙ බෝරෙන් අපේ ගෙදර ඇවිල්ලා කරන්ටි කැඩෙත් එක ඇසුවා කියලා උදේ නැගිට වෙලේ ඉඳන් ඔය 8 මගලෙම ඕපෝපින් නැතුව ටීවී එක නිවුස් එකක් බලලා පත්තරයක් පොතක් කියවන වැදගත් දෙයක් කරපන්කෝ.
තාත්තා ඉතින් පත්තර නිවුස් බලනවා වගේ තමයි මාත් මේකේ වැදගත් දේවල් තමයි බලන්නේ. මේ දැන් තව නිවුස් එකක් ආවා. චාල්ස් කුමරු කොරෝනා වෛරසයෙන් මරුදකි. මේ තාත්තා දැනගෙනවත් හිටියද? ඈ? චාල්ස් කුමාරයා මැරිලා? වෙන්න බෑ. එහෙම නැත්නම් ටීවී එකවත් පෙන්වන්න බෑ. ඒකනේ කියන්නේ පත්තර ටීවී කියන එක දැන් යල් පැනලා තාත්තා තියෙන්නේ. ඕන මම තාත්තට තැහෙන්න අලුත් නිවුස් එක දාන්න. ඕන ආගන්න.